2026 A level කරන ඔයාට තවත් දින 25ක් 24ක් වගේ පොඩි කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ A level විභාගය ආරම්භ වෙන්න. ඉතින් කොහොම වුණත් කමක් නැහැ. ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ විභාගයට තව පොඩි කාලයයි තියෙන මේ කාලය ඇතුළතදී මොකක්ද හරියටම කරන්න ඕනේ කියන එක සහ මේ වැඩ කරන්න ඕන ටයිම් එක සහ ඒකට අනිත් වැඩ බැලන්ස් කරගන්නේ කොහොමද? ඔන්න ඔය වගේ එක ප්‍රශ්න තියෙනවා. කලිනුත් මම ඔය සම්බන්ධව සමහර දේවල් සම්බන්ධව වීඩියෝ එකක් කරලා ඇති. හරිද? හරි. අද අපි කතා කරමු කොහොමද නංගියේ මල්ලියේ ඔයාලා මේ කාලය ඇතුළතදී වැඩ කරන්න ඕනේ. ඇත්තටම දැන් මේ වීඩියෝ එක බලනවා නම් රයිට් මේ වීඩියෝ එක ටච් කරලා කවුරු හරි වීඩියෝ එක බලන්න ඉන්නේ ඇත්තටම ඔයාට එක්කෝ මොන හරි ගැටලුවක් තියෙන නිසානේ. දැන් ඔයා වැඩ කරගෙන යන පිළිවෙලක් තියෙනවානේ. හරිද? ඒ පිළිවෙලට ඔයා වැඩ කරගෙන යන්න ඕනේ. තේරුණාද? ඔයාගේ රටාව කිසිම වෙලාවක කඩන්න එපා. සමහර විට ඔයා වැඩ කරගෙන නැත්තම් තාමත් ඒ කියන්නේ හරියට ප්ලෑන් එකක් නැත්නම් එහෙම නැත්තම් ප්ලෑන් එකක් තිබිලා ඔයා වැඩ කරගෙන යනවා. ඔයාට නමුත් හිතා ගන්න බෑ මොකද්ද මේ කරන්න ඕන දැන් මං හරියට මොකද්ද කරන්න ඕන කියලා. සමහර අය ඇති මේ ඒ කියන්නේ හොඳට වැඩත් කරලා ඩැන් ටිකත් ඔක්කොම බලලා කරලා ඔක්කොම හරියට කරගෙන තියෙන්නේ. පේපර්ස්ුත් කරලා ඔක්කොම කරලා තියෙන්නේ. දැන් කරන්න වැඩක් නැහැ වගේ අයත් ඇති. හරි කොහොම වුණත් කමක් නැහැ. ඔයාලා දැන් මේ ඇත්තටම අන්තිම ටිකේ ඔයාලා කරන්න ඕන දේ තමයි නංගී මල්ලියේ ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි ඇත්තටම විභාගෙ දිහන්නේ ප්‍රශ්නනේ. අපි ලියන්න ඕන උත්තරනේ. නේද? අපි ගිහිලා පාඩම් දෙන්නේ නැහනේ. නේද? එහෙනම් මේ අවශ්‍ය ටිකේ ඔයාලා පණ දාගෙන කටපාඩම් කරන්න යන්න එපා. හරිද? පුළුවන් තරම් ප්‍රශ්න කරන්න. ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න. MCQ කරන්න. කියන්නේ අර ප්‍රැක්ටිස් කරන්න ඕන තනිකර. අපි මොකක් හරි උත්සවයකට යන්න කලින් අපි ඒකට කරනවානේ හොඳ රියර්සල් එකක්. අන්න ඒ වගේ තමයි. මේ කාලය ඇතුළතදී කරන්නේ රියර්සල් එකක් වගේ වැඩක් තනිකරව. එහෙනම් අපි ප්‍රැක්ටිස් වෙන්න ඕන. එක්සෑම් එක වෙලාවෙදී වා ඒකට හරියට මුහුණ දෙන්න නම් දැන් ඔයාලට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන. පේපර් ලියලා ප්‍රශ්න වලට උත්තර ලියලා සිටියන් අනම්මන මොන හරි දේවල් තියෙනවා නම් ඒවා කරලා ඒ දේවල් ගැන හොඳ අත්දැකීමක් ඔයාලට තියෙන්න ඕන. එහෙම නැතුව ගිහිල්ලා පේපර් එකක් ලියන්න බෑ කටපාඩම් කරලා. පොත් අපි හිතමු මේ සබ්ජෙක්ට් ඔක්කොගේම තියෙන ඔක්කොම පාඩම් ටික ඔලුවට දාගෙන තිබුණොත් බෑ පේපර් එකක් කරන්න කවමදාවත්. තේරුණාද? ඒක නිසා මොකද දැන් සමහරු හිතනවා ඇති දැන් අනේ මම මේ විෂය පාඩම් 10ක් තියෙනවා මම දන්නේ 6යි අයියෝ මං කොහොමද ලියන්නේ කියලා. නෑ කිසිම වෙලාවක එහෙම කලබල වෙන්න එපා. එහෙම හිතන්න එපා. එහෙම දුක් වෙන්න එපා. මොකද ඔයා දන්නේ පාඩම් 6යි වෙන්න පුළුවන්. ඒ 6න් ඒ 6 හොඳටම දන්නවනම් හොඳටම පුළුවන් නම් හොඳටම කරලා නම් තියෙන්නේ. ඒ වගේ එක අවුරුදු වල ප්‍රශ්න කරලා නම් තියෙන්නේ. පළාත් පේපර් වල ප්‍රශ්න කරලා නම් තියෙන්නේ. ඒ ඔක්කොම කරලා නම් තියෙන්නේ. ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔයාට පාඩම් 6 හොඳටම පුළුවන්. 10න් 6ක් පුළුවන් නම් ආයෙ මොනවද ඉතින්? ඒ 10න් 6න් අනිවාර්යෙන් ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට ඒවට ෆුල් ලකුණු ඔයාට ගන්න පුළුවන්. හරියට තිත්තට ලකුණු ගන්න පුළුවන්. තේරුණාද? ඒක නිසා ඔයා දන්න ප්‍රමාණයෙන් හොඳට ගේමක් ගන්න. අනිවාර්යෙන් පුළුවන් එතකොට. මොකද අර කලබල වෙලා අයියෝ මම මේක කරගෙන නැහැ මේක කරගෙනත් නැහැ මේක කරගෙනත් නැහැ කියලා ඇත්තටම ඔයාලා සමහර අය ඉන්නවා කලබල වෙලා ඉන්නේ. මේ කලබල වෙන්න හොඳම නැති කාලය තමයි මේ ගෙවෙන්නේ. තේරුණාද? ඒක නිසා කලබල නොවී හරියට වැඩේ කරගන්න. ඔයාට දැන් ඇත්තටම තව 25ක් විතර තියෙනවානේ. එතකොට ඔයාට ඇත්තටම කලබල නොවී වැඩ කරොත් ලොකු ප්‍රමාණයක් ඔයාට වැඩ කරගන්න පුළුවන්. දවස් 25ක් කියන්නේ කොච්චර වැඩ ගොඩක් කරගන්න පුළුවන්ද? තේරුණාද? මොකද දවසේ පැය 24න් නිදාගන්න පැය 6ක් අයින් කරලා තුරු පැය 18 ඇතුළතදී ගොඩාක් ලොකු වැඩක් කරන්න පුළුවන්. තේරුණාද? ඉතින් ඔයාගේ වැඩ ටික ඔයා හරියට කරගෙන යන්න. විශේෂම දේ තමයි ඔයා ප්‍රශ්න පත්‍ර සහ මේ උත්තර ලියන්න ඕන. ප්‍රශ්න හදාගෙන හරි ඔයා දැන් අපිට මොකක් පාඩම් කරනවා කියලා මොකක් හරි පාඩමක් ඒ පාඩම කියවලා තේරුම් අරගෙන හරිද? ඒකට අදාළව ප්‍රශ්න කරන්න. ඒ කියන්නේ එක අවුරුදු වල අහලා තියෙන ප්‍රශ්න බලන්න. 2020 21 22 23 24 25 ඒ විතරනේ මේ පළාත් පේපර් වල ඒ පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්න කරන්න. මොඩල් පේපර් වල ඒ පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්න කරන්න. ওই විදිහට ප්‍රශ්න කරන්න. අයි ඔයාගේ හිතෙන් ඔළුවෙන් මේ උත්තර මතක් කරන්න එපා. ඒවා මතක් කර ලියන්න එපා. තේරුණාද? මේක ලියන්න එපා. මේක තනිකර ප්‍රැක්ටිස් වෙනවා ඔයාට එතකොට. ඒ කියන්නේ ඒක පාඩමකට දාලා ඔයා එහෙම කරනවා කියන්නේ ඒ පාඩම නැතිනම් ඊට පස්සේ ඔයාට. ඇයි ඔයා කරන ප්‍රශ්න අතරදී විභාගෙට එන්න පුළුවන් ප්‍රශ්නේ සමහර විට ඔය අතරේ ඔයාට කෙරිලා.
තේරුණාද? අන්න ඒකයි කියන්නේ. කියන්නේ පුළුවන් තරම් ප්‍රශ්න උත්තර ලියන එක තමයි අපි කරන්න ඕන පාඩමක් බලලා. තේරුණාද? ඔය වැඩේ අනිවාර්යෙන් කරන්නකෝ. ෂුවර් ෂොට් වාට ලකුණු ගන්න පුළුවන්. අනිවාර්යෙන් වාට ලකුණු ගන්න පුළුවන්. ඒක කතා දෙකක් නැහැ නංගී මල්ලි. වැඩ කරොත් හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඒක තමයි ඔයාව කවදා හරි හොඳ ජයග්‍රහණයකට හොඳ මාවතකට අරන් යන්න. ඒක නිසා පුළුවන් නම් ඔයා දවසට පොඩි වෙලාවක් දාගන්න. සතියට එක දවසක් වගේ තමයි මම වීඩියෝ එකක් දාන්නේ. 6 ඉඳන් 6:00 විතර වෙනකම් ෆෝන් එක පාවිච්චි කරන එක අඩු කරන්න. මේ වගේ වටින වීඩියෝ එකක් බලන්න වෙලාව තියාගන්න. තේරුණාද? ඒක ඔයාලට මොටිවේෂන් එකක් වේවි. මම මෙහෙම නිතර දැන් ඔයාලට මම නිතර වීඩියෝස් දාන්නේ නැත්තේ එහෙමනොත් ඔයාලට කියන දේවල් මේ බලන්න ගියපුවාම ඒ ටයිම් එක අපරාධ වෙන නිසා. තේරුණාද? මම කලින් වීඩියෝස් වල දාලා තියෙන ඕන තරම් වැඩ කරන්න ඕන විදිය. ඒ නිසා ඒක බලලා අමතකයි නම් ආයෙ බලලා හරියට වැඩ ටික කරන්න. කාලය අඩු කරන්න. ඔයාලට මොකක් හරි මොටිවේෂන් එකක් ඕන වෙලාවට ඇවිල්ලා බලන්න අනිවාර්යෙන්ම. ඒක නිසා ඔයාලට පුළුවන් මේ ගේම ගහන්න අනිවාර්යෙන් මේ ටිකේ හරියට වැඩ කරන්න. ඔය ෆෝන් අනම්මනම් ඔක්කොම අයින් කරන්න. අනිත් අනවශ්‍ය දේවල් ගැන හිතන එක දැන් අඩු කරන්න. ඔයා හිතන්න වගේ අම්මා තාත්තා ගැන එයාලගේ හීන එයාලගේ සතුට එයාලා කොච්චර සතුටු වේවිද? ඔයාට පුළුවන් වුණොත් හොඳ තැනකට යන්න නේද? එන හැම දෙමව්පියෙක්ගේම ආසාව අන්න ඒකයි. ඒක නිසා ඔයා කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් ඔයාට කියලා ජීවිතයක් ඔයා හදාගන්න ඕන. ලස්සනට ඔයා ජීවත් වෙන්න ඕන දවසක. ඒක නිසා ඒ ලස්සන ජීවිතය හදාගන්න නම් මේ කාලය තව පොඩි කාලයක් තියෙන. ඔය පොඩි කාලය හරියට වැඩ කළොත් ඔයා යන්නේ මොන පැත්තටද? ඔයාව හොඳ පැත්තකටද නරක පැත්තකටද සහ එහෙම නැත්නම් ඔයා අතරමං වෙනවද මොකක්ද කියලා වගේ මාවත තීරණය කරනවා මේ මාසය ඇතුළතදී ඔයා කරන වැඩ ටික අනුව. ඒක නිසා හරියට වැඩ කරන්න. හරියට වැඩ කරන කෙනා හරි පාර යනවා. තේරුණාද? මොකද ඒක නිසා අපි හැමෝම එකට ගොඩ යමු. මොනවා හරිම ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අනිවාර්යෙන්ම අහන්න.